මෙන්න මේ අක්කා කොයිද අක්කා ලංකාවේ? මේගමුයි. කොච්චර කාලද මේ? අවුරුද්දක් වැඩ කරලා මාස 3ක පඩිත් නැතුව ඇඳගෙන හිටපු ඇඳුම් පිටින් යනවා. මාත් මේ යන එක්කෙනෙක් මගේ ජැකට් එක ගලවලා දුන්නා යාට. මේ ඇඳුමක්වත් නෑ යාට. දාගෙන යුනිෆෝම් එක පිටින් තමයි යා ආවේ. ඉතින් මං මේ පව් කියලා ඊට පස්සේ මගේ මේ ජැකට් එක ගලවලා දුන්නා යාට. ලංකාවේනේ. මේක කමල් අයියා දැක්කොත් මෙයාට උදව්. දවසක් මගේ ආදරණීය යාළුවා ඉතින් ඉතින් අතරම අර දුක හිතන සිදුවීම. ඔයගොල්ලෝ දකින්න නැති ඒ ආදරණීය මව ඇඳිවත පිටින් රටෙන් පිටමන් කරාගෙන කාරණාව කියනවා. ඉතින් මගේ ආදරණීය යාළුවනේ මම හැමදාම කියනවා වීඩියෝ එකක් ඔයගොල්ලෝ සමාජ මාධ්‍යවලින් උදාහරණ නම් ඒ සමාජ මාධ්‍යවල උදාහරණ වීඩියෝ එකේ ගත යුතු දේවල් ටික හරි විදිහට ඒ වීඩියෝ එක ඇතුළට අන්තර්ගත කරන්න. ෆෝන් නම්බර් එකක්, ඒගොල්ලෝගේ නමක් ගමක්, පාස්පෝර්ට් අංකයක් තියෙනවා නම් ඒ පිළිබඳව සම්බන්ධ කර ගැනීමට සහ එයාට සහාය දැක්වීමට අවශ්‍ය වන පරිදි වීඩියෝ එක සමාජගත කිරීම කරන්න. දැන් මට මේ වීඩියෝ එක ගොඩ දෙනෙක් එවලා තිනවා. ඒ වගේ මේ සහෝදරී වීඩියෝ එක අවසානයේදී කියනවා කමල් අයියට මේක කියන්න කියලා. මොකද මම අර මේ මෑත දවසක අර එයාපෝට් එක මේ වගේම ගියපු සහෝදරයෙකුට එම්බසි මැදිහත් වීමක් කරගෙන ඒ වගේම මේ එම්බසියට ඒ පැමිණිලි කිරීම කළා. ඒ වගේම අදාළ ඒජන්සි මැදිහත් වීමක් කරගෙන ඒ හරහා අදාළ ඒ සහෝදරයට සාධාරණ සිද්ධ වුණා. හැබැයි එතනදී අවුරුදු 2යි මාස 3ක් වැඩ කරපු සහෝදරියා. හැබැයි මෙතන මා අවුරුද්දක් තමයි වැඩ කරලා තියෙන්නේ මාස 3ක පඩි ගෙවලා නැහැ කියලා කියනවා. ඉතින් අපි දන්නේ නැහැ මේකේ අතුලාන්ත කතාව මොකද්ද කියන්නේ. ඒ සහෝදරියත් ඒක හරිය විදිහට සමාජගත කරන්නේ නැහැ. ඒ කියන්නේ ඒ කාන්තාව ඇයි ඇඳිවත පිටින් ගියේ කියන කාරණාව අපි දන්නේ නැහැ. මොකද සමහර අවස්ථාවල මෙහෙම සිද්ධ වෙනවා. දැන් ඇවිල්ලා අවුරුද්දයිනේ. අවුරුද්දක කතාව. එතකොට අපි දන්නේ නැහැ මම දන්නේ නැහැ හොඳේ. මම දන්නේ නැහැ මම හිතන දෙයක් මේ. සමහර විට එහෙම වුණාදෝ කියලා මම හිතනවා. ඇයිලා අවුරුදු දෙක එතකොට ඒගොල්ලෝ කියන හරි අපිට මෙච්චර නැත්තම් මෙච්චර කාලයක් වැඩ කරපන් අපි යවනවා බෝ කියලා. එතකොට මොකුත් නැහැ යවනවා. බත් මාස 3 වැඩ ගත්තා යවුවා. අවුරුද්දනේ මෙතන අවුරුදු يعني තමන්ගේ ඇග්‍රීමන්ට් කාර්යය වෙරලා නැහැ. ඒතර ඒජන්සියක් සම්බන්ධ වෙලත් නැහැ. ඉතින් අපි දන්නේ නැහැ මේකේ ඇත්ත නැත්ත දිගපල්ල මොකුත් දන්නේ නැහැ. ඉතින් මේ සහෝදරිය මේ වීඩියෝ කරපු සහෝදරිය මාව ගේ වීඩියෝ බලන කෙනෙක් නම් මේ අදාළව මට මොනවා හරි තොරතුරක් දෙන්න. එතකොට යම් සම්බන්ධතාවයක් හදා ගන්න නැත්නම් ඒ සහෝදරයාගේ ෆෝන් නම්බරයක් හරි ගමන්නේ මට ලැබෙන්න සලස්වන්න ඔය ප්‍රශ්නයක් වුණා සහෝදරියගේ ෆෝන් නම්බරයක් හරි. එතකොට මොනවා හරි තොරතුරක් එයාගෙන් ගන්න පුළුවන්. ඇයි ඔයා ගියේ මොකක්ද වුණ ප්‍රශ්නේ කියන කාරණාව අපිට අදාළ ආයතන වලට යම් පැමිණිලි කිරීමක් කළා සාධාරණයක් කරගන්න පුළුවන් නම් ඒ අවස්ථාව උදා කරගන්න පුළුවන්. ඉතින් නිරන්තරයෙන් කියන්නේ ඔයගොල්ලොන්ට ප්‍රශ්නයක් දැන් මාස 3ක පඩි ලැබිලා නැහැ. මාස 3ක් යනකම් ඇයි බලන් ඉන්නේ? මාසයකින් ඕගොල්ලන්ට පඩි ලැබිය යුතුයිනේ. නැත්තම් අනිවාර්යෙන් පඩි ලැබෙන්නේ නැත්තම් චුට්ටක් ගෙදර හාම්පුතා විමසීමක් කරන්න මොකද්ද වෙන්නේ කියලා චුට්ටක් ඒගොල්ලෝ පරක්කු වෙනනම් දෙන්න බෑ වගේ කතන්දරයක් නම් තියෙනවා. ඕගොල්ලෝ විදේශ සේවා නියුක්ති කාර්යාංශවල පැමිණිලි කිරීමක් කරන්න. ඒ පැමිණිලි කිරීම කළා මෙහි අදාළ තරටේ තියෙන එම්බසි හෝ කන්සියුලර් කාර්යාලය දැනුවත් කිරීම කරන්න. එතකොට ඔබට ඒ දේවල් වලට නීතිමය සහාය ලැබෙන්නේ. ඉතින් ඒ නැතුව කොහොමද ඕගොල්ලෝ දැන් තව සහෝදරියක් මම දැක්ක දාලා තිනවා මාස 10ක් පඩි නැහැ. ලංකාවටත් ගිහිල්ලා. මම මේ වීඩියෝ එකත් ඔබට ඉදිරිපත් කරන්නම්. මට මේ දවස් ටිකේ වැඩ එක කරගන්න බැරි වුණා. ඉතින් මාස 10ක්. ඉතින් මාස 10ක් බලාගෙන ඉන්නේ අයියේ. ඈ? ඔයගොල්ලෝගේ නැන්දමලාගේ වැඩ කරන්නේ. නෑනේ නේ. නැත්නම් තාත්තලාගේ අම්මලාගේ එයා වැඩිහිටියෝගේ ගෙවල් වැඩ කරන්නේ නෑනේ. ඔයගොල්ලෝ රටකින් රටකට ඇවිල්ලා මුදල් අරමුණු කරගෙන රට ඇවිල්ලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පඩි අවශ්‍යයි. දරු පැටවුන්ට යවන්න ඕනේ ගෙදල් දොරවල්. එහෙම ප්‍රශ්න නැතුව රට එන්නේ නෑ. අනේ ඔය දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඔන්න ඔහෙ ඉන්නවානේ පඩි ඕනේ නැහැ කියලා. එහෙම ඉන්නේ නැහැ නේ අපි නේ. පඩියක් බලාපොරොත්තු රට එන්නේ. ඒතකොට පඩි ලැබෙන්නේ නැත්නම් ඒ තැන්වල රැඳිය යුතු නැහැ. අනිවාර්යයෙන්ම විදේශ වාණිජ්‍ය දැනුවත් කිරීම කරන්න, එම්බසි දැනුවත් කිරීම කරන්න, අදාළ ඒජන්සි දැනුවත් කිරීම කරන්න. ඒ තැන් වලින් ගැලවෙන්න. නිකන් ඉන්න එපා, කාලය ගත කරන්න එපා. ඕගොල්ලන්ට මේ රටකට ඇවිල්ලා දවසක්වත් නිකන් ඉන්න බෑ. ඒ වැඩක් නෑ. පඩි නැතුව දවසක්වත් නිකන් ඉන්න එපා. අපරාධනේ ජීවිතේ. දවසක් හරි අපරාධයක් නේ. ඕගොල්ලෝ ගෙදරගෙන කීයක් කරවා ගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඇයි මේ රටකට නිකන් ඉන්නේ? තියෙන පරවට්ටි ඔක්කොම කරලා සල්ලි ලැබෙන්නේ නැත්තම් වැඩ කරන්න එපා. යන්න මැදිහත් කීම හදා ගන්න ආයතන මැදිහත් කීම කරගන්න. එකපාරටම ඔහම යනකොට යන්න ලැහැත් වෙන්න එපා. Tamanට සාධාරණ කතා කරන්න. එම්බසි තියෙනවා, ඒජන්සි තියෙනවා. මේ රටේ පොලිසිය තියෙනවා. දැන් සමහර උදවියට ගහනවා බයිනවා කරනවා නම් කතා කරනවා 112 ගහන්න කෙලින්ම. පොලිසියෙන් එනවා ශනිකව ඔයගොල්ලන් ගෙවල් වලට. ප්‍රශ්නයක් කරගන්න එපා, බය වෙන්න එපා. ඔයගොල්ලන්ට දූෂණ ලක් වෙනවා නම් කාණ්ඩ බොණ්ඩ නොදී ඔයගොල්ලෝ හිර කරලා තියෙනවා නම් ගුටි බඩ දෙනවා නම් කතා කරන්න. මෙයාට නීතියක් තියෙනවා. ඒක මේ ඔයාලට මේකක් අරගෙන ගන්න නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒක හැමකට පොදුයි හොඳේ.
මේ රටේ දැන් වාස්තා කියලාවත් නැහැ බලාපොරොත්තු වෙන්න එපා ඒවා. ඒක නිසා මම කියන්නේ මේ සහෝදරියට දෙයක් වෙලා තියෙනවා. ඉතින් මේකේ ඇත්ත නැත්ත කතාව මොකද්ද පැහැදිලි නැහැ. යන උදේට අර සහෝදරියෝ දෙන්නා ඇඳුම් පළඳුම් ටිකක් දීලා අර විදිහට එක්කන් ගෙහින් තියෙනවා. ඉතින් මාස අවුරුද්දයි මාස තුනක වැඩ කරලා දෙනවා. පඩි නැහැ මාස තුනක පඩි නැහැ කියලා කියනවා. ඉතින් මොන දේ වුණත් විස්තරයක් ඉන් එහාට. තාමක් ගමක් මුකුත් මුදයක් නැහැ. සම්බන්ධ කරගන්නට හැකියාවක් නැහැ. ෆෝන් නම්බරයක් නැහැ. මුකුත් නැහැ. ඉතින් මේ වීඩියෝ දැම්මයි කියලා සමාජයේ ඔබට යහපතක් සිද්ධ වෙන්නේ නැහැ. ඔබගේ ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න වෙන්නේ නැහැ. ඒ හින්දා හරි විදියට දෙයක් සමාජගත කිරීම කරන්න මගේ ආදරණීය යාළුවනේ ආදරෙන් ඉල්ලීම කරන්නේ. ඔයගොල්ලෝ මට වීඩියෝ එකක් දානවා නම් නැත්නම් මාව සම්බන්ධ කරනවා නම් ඒ අදාළ තොරතුරු ටික තියාගන්න. එතකොට ලේසියිනේ ඔයාලට. නේද? මට කිව්වායි කියලා මම මැජික් කාර්යයකුත් නෙමෙයි. එම්බසි එක කිව්වට මේකට අංජනගලි බලන්න විදිහකුත් නැහැ. තොරතුරු තියෙන්න එපා. පාස්පෝර්ට් කොපියක්, ෆෝන් නම්බර් එකක්, ෆෝන් නම්බර් එකක් තිබ්බනම් ඉතුරු ටික හදාගන්න පුළුවන් අපිට. කන්ටැක්ට් කරගන්න පුළුවන්. මොකද ප්‍රශ්නේ අයියෝ මොකද උනේ කොහොමද කියලා අහගත්තා. නේ. එහෙම කිසිම දෙයක් නැතුව සමාජයේ මේ දේවල් වීඩියෝ එක එමේ ගියයි කියලා ඉතින් අපිට තොරතුරක් හොයාගන්න වෙන්නේ නැහැ. ඉතින් ආදරෙන් ඉල්ලීම කරනවා ඔබ යම් දෙයක් සමාජගත කිරීමක් කරනවා ඒකට අදාළව ඒ අදාළ තොරතුරු ටික ඇතුළත් කරලා ඒ වීඩියෝ එක සමාජගත කිරීම කරන. එතකොට ඒ අදාළ දැන් මම වේවා තව කවුරු හරි වේවා කාට හෝ කවුරු හරි හර ඔබට යම් සාධාරණයක් ලැබෙන්න නම් ඔබට යම් උදව්වක් ඕන නම් ඒ උදව්ව ගන්න විදිහ පැහැදිලි කරලා ඒ වීඩියෝ එක ඇතුලේ අන්තර්ගත කිරීම කරන්න කියලා ඉල්ලීම කරනවා. ඉතින් ගිහින් එන්න ඔයාලා හැමෝටම සම්මා සම්බුදු සරණයි.